guys, ඉතින් අද අපි සෙට් වෙලා ඉන්නේ මගේ YouTube channel එකේ දෙවෙනි වීඩියෝ එකට. ඉතින් අද මම ප්ලේ කරන්න යන්නේ ඌරු මූණෙක් ඉන්න ගේම් එකක්. ඉතින් මම කලාතුරකින් තමයි ඌරු මස් ගන්න. ඉතින් දවසක් ඔන්න ඔය ඌරු මස් ගන්න ගිහින් මම මේ ඌරු මූණට අහුණා. මේ ඌරු මූණ හරි කැත්ත වැඩක් මට කරේ. අපි පට්ටකාර අරගමු. මේ ගේම් එකේ විදියට මේ අපි දෙයක් ඇරියොත් අනිවාර්යෙන් වහන්න ඕන. නැත්නම් අර ඌරු මූණ ඇවිල්ලා අපි හොයන් ඇවිල්ලා ගහනවා. ඒ ලාච්චුවක් ඇරියොත් අනිවාර්යෙන් වහන්න ඕන. ඒ වට්ට බඩුවක් තිබ්බොත් ඒ බඩුව තිබ්බ විදිහට යන්න ඔය කතර පට්ට ගාලා ගමු. ඉතින් මං කිය හිටියේ ඔය ඌරු මූණට මං බය නැහැ. ඔයාලා ඉන්න නිසා තහන්නේ. ඔය කොලේ විශේෂයෙන්ම ගන්න එපා වැඩිය. ඕක ඇති දෙයක්වත් නැහනේ. ඔය කොලේ වැරදිලා අනිත් පැත්තට තිබ්බොත් ඕක හොයන් ඇවිල්ලා ගහනවා අපිට. ඉතින් අපි පට්ට ගාලා චෙක් කරගමු. ඉතින් ඔය ඌරු මූණ ටයිල් පොලවකදී අහුවෙන්නකෝ. ඔය අතර වැටෙනවා. දැන් අපි සැලෙනවද නැහැ? අපි සැලෙන්නේ. ඔය යටින් ගිහලා ග්ලව්ස් දෙක ගන්න ඕනේ. ග්ලව්ස් දෙකෙන් නැතුව ඕක ගන්න එපා. ඔන්න පට්ට ගාලා අපි යතුරු ගමු. යතුරු ගත්තා. හරි. දැන් ග්ලව්ස් දෙක තිබ්බ විදිහම තියන්න ඕන. නැත්තම් ඌරු මූණ ඇවිල්ලා ගහනවා. හරි. ඊට පස්සේ අපි ඔන්න ඕක අරගමු. අරගෙන ඔතනද කියත් පටියක් තියෙනවා. ඕක වහන්න ඕන. අයියෝ මගෙත් වැඩ. හරි. පට්ට ගාලා යන් අපි. දැන් අපි ඔන්න ඉබ්බ කඩාගමු. කියත් පටියෙන් කපලා ගන්නේ. හරි. අම්මා වැටුණානේ. දැන් ওই සද්දෙට අනිවාර්යෙන් එනවා. ඔකට අට්ට ගාලා ලොක් කරගමු. ඔය විනාඩි 15 විතර ගිහිල්ලා අපි මුකුත් උන්නේ නැති ගානට ඉන්න ඕන. හරි. දැන් ওই ඌරු මූණගේ අපිට මූණ බලා ගන්න පුළුවන් වලට මම පෙන්නන්නම්. ඔය ඌරු මූණත් එක්ක මම මිස්ටර් මීට්ගේ සාමග විශ්වාස ගහගෙන ඉන්නේ මේ. ඌරු මීනගේ නම්බ හොයන්නේ කොමඩ. දැන් ඔතනින් එනවා. ඕක මිනිහෙක් ඔය වෙස් මූණක් දාන් හිටියට මගේ සෙන්සර්ස් වැඩ නම් දැන් ඕක එන්න ඕන. ඇයි තාම නැත්තේ? ඔය එන්නේ ඌරු මූණ. එනවාද පයින් ගාගන්න. දැන් පයින් ගාගන්න බෑ. දැන් ඔන්න චෙක් කරනවා. මම මොකක් හරි වෙන්න බෑ. මම හරියට බඩු ටික තිබ්බා. යනවා. ඕක ගිහිල්ලා උඩ තට්ටුවේ දොර ලොක් කරගන්න ගම්ම අපි ඉන්න ඕන. නැත්තම් ඕක ආයි හැරිලා ආවොත් ඉවරයි. ඌරු මූණ. හරි. වට්ට ගාලා අරගමු මේක. වැඩ තියනවා කරන්න ගොඩක්. හරි අරගත්තා. හෙලෝ කවුරුත් ඉන්නවද? වැඩෝ ඉන්නවා නේද පොට්ටෝ කරනවා. පයින් ගාගන්න ඉන්න. ඉතින් පයින් විතරයි පුළුවන්. පට්ට ගාලා අරගමු ඕක. මේ ග්‍රැෆික් නම් මාරම ලස්සනට තියෙනවා. හරිම ක්වොලිටි. මෙතන මොකුත් නැහැනේ. හැමතැනම චෙක් කරගන්න ඕනේ. ඕක කොහෙ දාලාත් දන්නේ. මේක මිනි මස් කනවා. සෝස් දාලා එහෙම මිනි මස් කනවා. අපෝ. ටයර් තියන් ඉන්නේ මොකටද දන්නේ. මේ හරියනම් මොකුත් පේන්නේ නැහැ. අපි අර මේ පැත්තට යන්. මේ පැත්ත ඔන්න ඔය ලේන්ස් ඕන වෙනවා. මොකද කියනවනේ අපි දාඩි පිටගන්න. පිස්සුද ඔය දාඩි පිටන්නේ මේ. ඔන්න ඔතන තියෙන ඔය කළු පාට ඔය තියෙන අලු වගේ අන්න ඕක අපිට පීද ගන්න ඕන වෙනවා මේක. කොහොමද තෙමාගමු. අපි මේ ටැප් එක ඇරියොත් අනිවාර්යෙන් මේ ටැප් එක වහ ගන්න ඕන. නැත්තම් අර ඌරු මූණ ඇවිල්ලා අපිට ගහනවා. හරිද? ඕක පීදගමු ටක ගාලා. පාස්වර්ඩ් එක මතක දැන් 414 අන්න අර කබඩ් එක වගේ තියෙන තැන අපි ඕක අරගන්න ඕන. හරිද? 414 හරිද? 414 3 4 4 1 4 4ට පෙරලමු ටක් ගාලා 4. ඉතින් කට්ටියට කියන්න ඕන මගේ channel එක තාම සබ් කරලා නැත්නම් සබ් කරලා like කරලා share කරලා මට පොඩි සබ් එකක් දෙන්න. ඔක අරගමු. මගේ සෙන්සර්ස් වැඩ නම් ඕකේ fuse එකකුයි යතුරුකුයි තියෙන්න ඕන. ඔය තියෙන්නේ. ඕක ගන්න යතුරුත් ගන්න. දැන් ඕක වහන්න. ඕක ලොක් කරන්න පුළුවන්ද අපිට? බෑනේ. බෑ ලොක් කරන්න බෑ. තවදුරටත් චෙක් කරගමු. නැත්නම් ඌරු මූණකින් කුටි ගන්න බෑ. ඔය තියෙන I'm the devil man. හරිද? පට්ට ගාලා චෙක් කරගමු. මේ හරිය මොකොත් නෑ. උඩට යමු. හරි මොක. අම්මා කට් එකක් ප්ලේ වෙනවනේ. ඌරු මූණා ඉන්නවනේ. අර පිහියන්නේ වැටුනේ. ෂගබුම්. අර තියෙන්නේ මොකද මිනි අතන් නේද?
මේක මිනිමස් කනවා දවල් කෑමට දුවද අපිට අදාළ නැහැ ආයි මුකුත් අපි දන්නේ ගිහලා පට්ට ගාලා ගිහින් මෙතන ෆියුස් එක දාගමු ෆියුස් එක දැම්මා ඔක වැහුවා ඔන්න ඔතන තියෙනවා නියනක් ඔය නියන අපිට අවශ්‍ය වෙනවා පොඩි මේ ඔක ඇත්තටම අවශ්‍ය වෙන්නේ මොකටද දන්නේ නැහැ මම තාම දන්නේ ඔන්න යතුර ගන්නවද නැද්ද ඔක දැම්ම අපිට ඕන වෙන්නේ නැහැ ඔන්න ඔක දාලා යන්න දොර වහලා යන්න හරිද දොර වහලා යන්න ඕන පට්ට ගාලා පල්ලෙහාට යන්න ඔතන තියෙනවා බෙල් එකක් ඕක දැම්ම අපිට ගලවන්න ඕන වෙන්නේ නැහැ අපිට දැම්ම ඕන වෙන්නේ දැන් අපි ෆියුස් දැම්මනේ ෆියුස් දැම්ම නිසා අපි මෙන්න මෙතන තියෙන පොඩි භාණ්ඩයක් ඕක අරගමු ඕක අරලා තියෙන ගෑස් බෝතලයක් ඕක ගෑස් ගන්නකෝ ගෑස් බෝතලේ ගත්තා පෙර පරිදිම වැහුවා ගත්තා වැහුවා ඒකම තමයි අපේ තියරි එක ඊට පස්සේ දැන් ඕකෙන් ගෑස් ලීක් එකක් ඇති කරන්න තියෙනවා හරිද ඔන්න ඔතන ගෑස් ලීක් එකක් අඩු කරන්න ඕනේ හරිද ඊට පස්සේ ඔතනින් අඬුවක් වගේ එකක් තියලා යනවා ඔන්න ඔතනින් ගෑස් ලීක් එක අඩු කරලා පට්ට ගාලා කැපෙන්න ඕනේ දැන් ඔය ශබ්දෙට එනවා පට්ට ගාලා ඉබ්බ දාගමු දැන් ශක බොන් වෙනවා හරිද ඔය උරුමුණා අම්මෝ මාමු කපටි හරිද ඕකත් එක්ක සෙල්ලම් දාන්න වෙට්ටු දාන්නේ මම අරගෙන ඒකට තියෙන දැන් ඔක්කොම මතකයි මගේ සෙන්සර්ස් ආයෙ වැඩි නම් IQ මොලේ නම් දැන් උරුමුණ අතරින් එන්න ඕන උරුමුණ නෑ වගේනේ එන්න ඕන දැන් අර ගෑස් ලීක් එක අර ගියේ ඒ උරුමුණ බය නෑ හලෝ එනවද ගහන්න උරුමුණ ගියා වගේ අපි අරන් යමු පට්ට ගාලයන් දැන් උරුමුණ ඔක හදලා තියන්න ඕන ඔතනින් මේ නියනක් වගේ එකක් හරි පට්ට ගාලා කැපිමු පෙරසේම කැපෙන්න කලින් නියන ගන්න ඔන්න ඔය නියන ගන්න අපි යම් පට්ට ගාලා යන්න කලින් මෙතන වැඩක් තියෙනවා ඔතනින් මම දොරෙන් ගියොත් මෙන්න මේ බෙල් එක ඕෆ් කරේ නැත්නම් ওই බෙල් එක වදිනවා ඒතර උරුමුණ දැනගන්නවා අපි ওই බෙල් එක මෙන්න මේ යටට දාලා ඕෆ් කරගන්න ඕන පට්ට ගාලා උඩට යමු දැන් වහන්න ඕන වහලා යන්න අනිවාර්යෙන් ඒක දැන් දොර ඇරිමු ඔක වහමු නూరుමුණ අතන වැඩක එක්ක වහන්න ඕනේ දැන් පයින් එකනේ අපි ඔන්න යතුර ගන්න ඕන දොරින් පයින්න ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මේකේ ඇනටික් ගලව ගන්න ඕන අපි ඇනටික් ගලව ගමු පට්ට ගාලා ගලව ගමු නැත්නම් ඕක ඇවිල්ලා පිටිපස්සෙන් ගහයිද දන්නේ ෂුවර් නෑ ඔන්න ඔය ෆියුස් ඔක්කොම උඩට දා ගන්න ඕන හරි පට්ට ගාලා දාගත්තා දැම්මා හරි දැම්මා දැන් ওই දොර අරගමු අරගත්ත ගමන් සද්දයක් එනවා පට්ට ගාලයන් බම් ඔය පුටුව තියෙන අර පුටුව තියෙන කෝ යතුර අයියෝ යතුරකෝ මේක යතුර ගිලලාද යතුර තියෙනවා ඔක දොර කඩන්න හදන සද්ද එනවා ඇතිනේ එනවද දන්නේ මට අදාලා නැහැ ඉතින් පැන්නා වගේ තමයි දැන් පැන්නෝ පෙරසෙම කපලා එහෙනම් අතර ගියා බයි